සුපුරුදු විදිහටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් පහුගියාව නම් බොහොම දරුණුවට කාලය ගෙවිලා ගියා. මොනවා කරන්නද කියලා හිතා ගන්නත් බැරි විදිහට කාලේ ගෙවුණා. ඉතින් බොහොම භයානක අතීතයක් තමයි අපිට ඉතුරු වුණේ නේද? නමුත් අපේ ජීවිත පරිස්සම් වුණා. ඉතින් ඒක තමයි අපිට මං හිතන්නේ වටිනාම දේ. ඉතින් ඉදිරියට එන දෙයකට මුහුණ දෙන්න තමයි අපිට තියෙන්නේ. මං ගැන හොයලා බලපු මට කෝල්ස් දීපු මැසේජ් කරපු ගොඩාක් යාළුවෝ හිටියා. ඉතින් මට ඒගොල්ලන්ට ගොඩක් අයට ඒවට ආන්සර් කරන්න බැරි වුණා. අපිට කරන්ට් නම් නැති වුණේ නැහැ. ඒක නිසා ෆෝන් වැඩ. ඒ වුණාට ඒවට උත්තර දෙන්න ආන්සර් කරන්න කාලයක් තිබුණේ මහා වේගෙන් වැඩ කරන්න සිද්ධ වුණා. ඉතින් මැසේජ් වලට ආන්සර් කරන්නවත් කෝල්ස් වලට ආන්සර් කරන්නවත් හම්බුන්නේ නැහැ. ඒකට මට සමා වෙන්න. ඉතින් මං ගැන හොයලා බලපු හැමෝටම බොහොම ස්තුතියි. කෙනෙක් අපහසුවටපත් වෙච්ච වෙලාවේ වටේ ඉන්න අය තමයි ඒගොල්ලන්ගේ කල්යාණ මිත්‍රයෝ. ඒක අපි දන්නවා. සතුටින් ඉන්නකොට නම් හුඟක් අය ඉන්නවා. නමුත් කෙනෙක් අමාරුවේ වැටුනම ඉන්න අය තමයි කල්යාණ මිත්‍රයෝ. ඉතින් ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි මං ගැන හොයලා බැලුවට. ඒක මට ලොකු හයියක් වුණා. ඉතින් කරදර බාධක මැදින් තමයි අපිට ඉතින් ගමන යන්න වෙන්නේ. මගේ ගේ පහළ තිබුණු නෙට් හවුස් එක ගම් වතුරට යට වුණා. ගෙට පිටිපස්ස පැත්තේ උඩින් කන්දට වෙන්න තිබුණු එක බේරුණා. ඉතින් මොනවා කරන්නද අපිට ඉතින් ස්වභාවදාමේ සමහර දේවල් වලට අපිට උත්තර නැහැ. ඉතින් අපි බෞද්ධ ආගම්කාරයෝ විදියට අපි දන්නවා ජීවිතේ හැමදේම දෙපැත්තක් තියෙනවා. ඉතින් දුකක් තිබ්බොත් සතුටක් තියෙනවා. ලාභයක් තිබුණොත් අලාභයක් තියෙනවා. ප්‍රශංසාවක් තිබුණොත් නින්දාවක් තියෙනවා. අපි ඉතින් අටලෝ දහම දන්නවා. ඉතින් ඒවට අනුකූලව ජීවිතේ අරගෙන යන්න අපි චූටි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් දැන් වැඩිහිටියෝ විදිහට අපි කොහොමත් අත්දැකීම් වලින් මොහුකුරා ගිහිල්ලා අපිට ඉතින් මේ දේවල් දරා ගන්න සිද්ධ වෙනවා. එකපාරට ලොකු කම්පනයක් තමයි. නමුත් ඉතින් කාලයත් එක්ක මේ දේවල් අපිට දරා ගන්න වෙනවා. ඉතින් මල් ටික දිහා බලන්නවත් හිතෙන්නේ නැති තරම් දුකයි. ඒ වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉදිරියට ඉතින් ඕගොල්ලොත් එක්ක ආපහු හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුළුවන් විදිහට කරගෙන යමු අපි. ඉතින් ලොකු කාලයක් ආපස්සට ගියා වගේ දැනෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි බලමු ඉස්සරහට ඉතින් කොහොම හරි කරගෙන යන්න ඉදිරියට අපේ ව්‍යාපාරය මල් වගාව. ඉතින් මල් ගාවට ආවහම නම් හිත සතුටින් පිරෙනවා. ඉතින් හිස් වෙච්ච නෙට් හවුස් දකින්නකොට ඉතින් ඒකත් හරිම වේදනාවක්. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි හැමදේම මධ්‍යස්ථව බලලා ඉතින් ඉදිරියට යන්න ඕනි. මං විතරක් නෙවෙයි මේ මල් ව්‍යාපාරේ හිටපු ගොඩාක් අපේ මල් යාළුවන්ට මේ විදිහටම ටිකක් අයහපත් කාලයක් ආවා. ඉතින් ඒගොල්ලන්ටත් මං ආරාධනා කරනවා කොහොම හරි අපි හිත හදාගෙන වැටුණු තැනින් නැගිටිමු කියලා. ඉතින් ඕගොල්ලන්ටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න. මං එහෙනම් ගිහිල්ලා එන්නම්.